විපක්ෂයේ ඉන්නකොට දිවිච්ච දේ තත්ත්වෙ නෙමෙයි දැන් තියෙන්නේ කියලා. ඒක නම් සහතික ඇත්ත. විපක්ෂයේ තියෙන උද්‍යෝගය ආණ්ඩු පක්ෂයට ආපුවම කිසි කෙනෙකුට නැහැ. ඒක තමයි පුදුම වැඩේ කියන්නේ. අද රැස්වීමේදී අපි දැක්ක විදිහට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන සියලු දෙනා හිටියා. එදා විපක්ෂයේ ඉන්නකොට මේ ප්‍රතිපත්ති සම්පාදනය ගැන විවේචනය කරපු සියලු දෙනා අද ආණ්ඩුවක් විදිහට හිතලා කතා කරනවා. නමුත් මම හිතන්නේ එහෙම නෙමෙයි. මේක රටක් විදිහට හිතන්න. දැන් ඉන්දියාව මේ ලෙජිස්ලේෂන් එකක් ගෙනාවා. හරි රටක් විදිහට 52% කියන්නේ රටේ කොඳුනාරටිය MSME කියන්නේ. ඉතින් මේක රැක ගන්න ඕනේ. මේක ඉස්සරහට අරගෙන යන්න හැම කෙනාම එකතු වෙන්න ඕනේ. දැන් ඉන්දියාව, සිංගප්පූරු වගේ රටවල් මේ විදිහේ ලෙජිස්ලේෂන්ස් හැදුවා. ඉතින් ලංකාව වෙලා තියෙන අපි තාම අර පටු මානසික මට්ටමින් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියලා හිතාගෙන ඉස්සරහට ගිහිල්ලා කවදාකවත් මේ රට ගොඩ ගන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම අපි එක තැනකට එන්න ඕනේ. මොකද කවදාකවත් නැතිවෙච්ච ආකාරයේ ප්‍රශ්න ගොඩකට අපේ රට මුහුණ දීලා තියෙනවා. ඒක නම් සහතික ඇත්තයි. මමත් මෙතුමා කියන දෙයට අපව එකතු කරන්න ඕනේ. විපක්ෂයේ තිබිච්ච ජවය ආණ්ඩු පක්ෂයේ තිබුණා නම් මේ වෙලාවට ගොඩක් දේවල් වෙලා. ඇයි කෝයේ ජවය? ડોક્ટર හර්ෂගේ COPF එක කෝප් එකත් එක්ක තියෙන ෆයිනෑන්ෂල් කමිටි එක බුන්වත් කිරීම සහ බුන්වත් කිරීම සම්බන්ධයෙන් පනතක් ගේන්න සූදානම් වෙලා තිනවා. ඒ පිළිබඳව විද්වත් කතිකාවතක් තමයි කරේ. රටේ ඉන්න මර්මස්ථාන නියෝජනය කරන සියලුම ආයතන අද ගෙන්නලා තිබුණා. ඒක හොඳ වැඩක් ඇත්තටම. ඇත්තටම හොඳ වැඩක්. ආයතන 30ක් විතර ගෙනල්ලා හොඳ සමාලෝචනයක් කරා. අපි ඒ නිසා ડોક્ટર හර්ෂව අපි අගය කරන්නට ඕනේ. මොකද ගොඩක් වෙලාවට නීති සම්පාදනය කරනකොට ලංකාවේ වුණේ Tamanට ගැති පිරිසක් ගෙනල්ලා කරා. නමුත් අද පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙනල්ලා හොඳ තැනකට සාකච්ඡාව ආවා. ඒත් අපි ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නේ අදහස් ගන්නවා. අරගෙන අදහස් ටික පැත්තකට කරලා Tamanට ඕන දේ කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු ડોક્ટર හර්ෂ හරි දෙයක් කරයි කියලා. අපි ආයෙත් කියනවා විපක්ෂයේ ජයය අද ආණ්ඩු පක්ෂයේදී අපිට පෙන්වන්න.